කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ශ්‍රද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, අද දවසේ මාතලේ පලාපත්තල ප්‍රදීපාරාම කන්දේ විහාරස්ථාන ධර්මශාලාවේ සිට ඔබ හැම දෙනාම එකතු වෙලා විශේෂයෙන් සූදානම් වෙන්නේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි. දහම් දේශනාව සඳහා අපි අරමුණු කරගත්තේ අපේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ දහම් කාරණා වලින් එක්තරා කොටසක් ඔබ නිතර ඒ කාරණේ පිළිබඳව ඒ කරුණු පිළිබඳව විවිධ ආකාරයෙන් විවිධ අවස්ථාවල ඔබ අහලා ඇති. මම මාතෘකා කරගත්තේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා, පින්වත් මහණෙනි, තමන් පළවෙනි ධම් දේශනාව තුළ ඒ හිටියේ පස්වග මහණුන් උදෙසා විස්තර කරනවා, පින්වත් මහණෙනි, මේ ලෝකේ සත්‍ය හතරක් තියෙනවා. ඒ සත්‍ය හතර අවබෝධ කර ගැනීමේදී ඔබට සත්‍ය කරා තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන මාර්ගයට තමයි මේ ප්‍රතිපදාව කියන වචනේ පැහැදිලි කළේ. ඒ සඳහා හේතු වෙන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා පැහැදිලි කරනවා. ඒ සඳහා හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් අංග 8ක් තියෙන දේශනාව තමයි අපි අද දවසේ ධර්ම මාතෘකාව වශයෙන් අරමුණු කර ගැනීම සිද්ධ කළේ. ඒ නිසා ඒ කාරණා ඔබට මනවින් සිහිපත් කරගෙන අපේ ජීවිතයට සත්‍ය කරා ගමන් කරන්න හේතු වෙන ප්‍රතිපදාවන් මොනවද කියන කාරණා ඔබට මනවින් තම තමන්ගේ නුවණ හැටියට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි. ඒ නිසා ඔබ බොහෝම සංවරව මේ කාර්යය සඳහා සම්බන්ධ වෙන බව අපිට පේනවා. ඒ නිසා හැම කෙනාටම මේ ලෝකයේ විවිධ වූ කටයුතු තබාගෙන තමයි අපි මේ කාර්යයන් වලට සම්බන්ධ වෙන්නේ. පැයක් එකමාරක් මේ සඳහා යොදන අතරේ අපි ගොඩාක් සමාජයත් එක්ක කටයුතු කරමින් ඉන්නේ. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නේ මට කවදා හරි නිදහස ලැබුණොත් එහෙම මම බණ අහන්න ලෑස්ති වෙනවා. මට නිදහස තාම නෑ බණ අහන්න. සමහරව එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම අපිට නිදහසක් එනවා කියන දවසක් එහෙම බණ අහන්න කියලා වෙන් කරන දවසක් එහෙම ජීවිතේට නෑ. ගෙදර ඉන්නවා නම් ඒත් මොන හරි කටයුතු තියෙනවා. වෙන ආයතනයකට ගියත් ඒත් ඒ ආයතනවලත් විවිධ වූ කාර්යයන් තමන්ට තියෙනවා. ඒ නිසා ඔබට බණ අහන්න කියලා කාලයක් වෙන් කරලා කවුරුවත් දෙන්නේ නැහැ. ඔබ විසින්මයි ඒ කාර්යය සිද්ධ කරගන්න ඕනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා, උන්වහන්සේගේ උදේවරුේ චාරිකාව අවසන් කරනවා, පිණ්ඩපාත චාරිකාව. හවස් වරුවේ තමයි ඒ දහම් දේශනාවන් පැවැත්වෙන්නේ. දහම් දේශනාවන් පැවැත්වෙන්නේ ධම්සභා මණ්ඩපේ. උන්වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා සමග සාකච්ඡා කරමින් Taman දන්න කාරණා
අනිත් අයට අවබෝධ කරවන්න ගොඩාක් මහන්සි ගන්නවා. භික්ෂුන් වහන්සේලා දවසක් ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට උන්වහන්සේ පැහැදිලි කරනවා පින්වත් මහණෙනි ඔබේ ජීවිතේ සොයන වර්ග දෙකක් තියෙනවා සෙවීම් දෙකක් තියෙනවා හොයන්න දෙකක් තියෙනවා අංග දෙකක් ඔකට්ටිය හොයනවා එකක් තමයි ආර්ය පරිේෂණය ආර්ය පරිේෂණය කියන්නේ උසස් සෙවීමකුත් ඔබ විසින් සිද්ධ කරනවා මගේ ශ්‍රාවකයෝ සමහර අය ඒ සෙවීම් දෙකෙන් එකක් සමහර අයට අනුගමනය කරනවා ඒ තමයි ආර්ය පරිේෂණය උසස් දේවල් හොයනවා තව පිරිසක් ඉන්නවා අනාර්ය පරිේෂණය අනාර්ය කියන්නේ පහත් දේවල් හොයන පිරිසකුත් ඉන්නවා එතකොට මේ උසස් පහත් කියලා මොකක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අර හිටිය භික්ෂුන් වහන්සේලා අහන බුදුහරනේ කොහොමද උසස් දේ සහ පහත් දේ වශයෙන් අපි තේරුම් ගන්න උසස් දේ කියලා කියන්නේ තමන්ගේ සිතට සැනසීමක් එන දෙයක් සතුටක් එන දෙයක් මගේ ජීවිතයට ලං කරගන්න මං මහන්සි ගන්නවා නම් ඒ තමයි මොනවද? ඒ තමයි ආර්ය පරිේෂණ උසස් වූ සෙවීම. තමන්ගේ ජීවිතයට කරදරයක් දුකක් පීඩාවක් එනවා නම් ඒ සෙවීම තමයි අනාර්ය පරිේෂණය. එතකොට මෙන්න මේ කියපු සෙවීම දෙක සාමාන්‍ය ජනතාව විසින් අනුගමනය කරනවා. බුදුහාමුදුරුවෝ අගය කළේ මොකක්ද? මේ ජීවිතේ හොයන දේවල් අතර ඔබට හොයන්න පුළුවන් නම් මොනවද? උසස් දෙයක් හොයන්න පුළුවන්. ඒ උසස් දේ තමයි තමන්ගේ සිතට කරදරයක්, පීඩාවක්, බාධකයක් නැති සිතේ සතුටක් ඇති වෙන දෙයක් ලං කරගන්න පුළුවන් නම් අන්න ඔබ හොයාගත්ත දේ වටිනා දේවල් ඔබලා හොයා ගන්න. බුදුහාර පැහැදිලි කරනවා. එතකොට මේ වටිනා දේවල් හොයා ගන්නකොට අපි ශක්තිමත් කරගන්න ඕන මොනවද? දැන් අපිට මෙච්චර කාලයක් අහුවෙච්ච දේවල් සමහර ඒවා වටිනා දේවල්ම නෙවෙයි අහුුනේ. අපිට මෙච්චර කාලයක් සමහරලට වැදගත් දේවල් සමහර තැන් වලින් අහුුනේ නෑ අපිට. සමහරලට Tamande යාළුවෝ හම්බුණා නම්, Tamande ඥාතීන් හිටියනම්, Taman ළඟ ඉන්න වෙනත් අය හිටියනම් සමහර අය වටිනාකමක් නෑ සමහර අය. සමහරලට අසල්වාසී හිටියනම් දැන් චූටි ළමයින්ටත් එහෙමයි. පන්තියේ සමහරලට ළමයි ඉන්න සමහර ළමයි කියන දේවල් සමහරලට හොයන දේවල් කතා කරන දේවල් වටිනා දේවල් නෙවෙයි. එතකොට ඒ චූටි ළමයින්ටත් සමහර අය ලැබිලා තියෙනවා වටිනාකමක් නෑ සමහරලට. එක්ක මොනවා හරි වැරදි දෙයක් කතා කරනවා නැත්නම් වැරදි දේවල් හිතනවා. ඒතර චූටි අයටත් මේ සමාජය තුළ එහෙම දේවල් ලැබෙනවා. බුදු පියාණන් වහන්සේ මතක් කරන මෙන්න මේ විදිහට අපි සමාජයේ යනකොට අපිට මේ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ජීවිතය තුළ හොයන්න මහන්සි ගන්න ඕන මොනවද? ආර්ය දේවල් අනාර්ය දේවල් නෙවෙයි. මොනවද හොයන්න ඕනේ? ආර්ය කියන தത്വයටපත් වෙන්න හේතු වෙන ඒවා. එතකොට මේ ආර්ය කියන උසස් කියන தത്വයට හේතු වෙන දේවල් තමයි මම හොයන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ එදා ධම්සභාවේ වැඩ සිටිය භික්ෂුන් වහන්සේලා ඇතුළු සිව්වණක් පිරිසට මතක් කරනවා. එහෙම මතක් කරද්දී උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි ඔබට ආර්ය සත්‍ය නැත ආර්ය දේවල් හොයන්න උසස් දේවල් ලබා ගන්න නම් ඔබ උසස් දේවල් ජීවිතයට ලං කර ගන්න නම් ඔබ අනුගමනය කරන්න ඕන මොන ප්‍රතිපදාවද? ආර්ය ප්‍රතිපදාව. මොකද්ද ප්‍රතිපදාව? ආර්ය ප්‍රතිපදාව. ඒ ආර්ය ප්‍රතිපදාව කියලා කියන්නේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි බුදුහාමුදුරුවෝ සරල විදිහට අපිට දේශනා කරලා තියෙන්නේ. මගේ ජීවිතේ උසස් කරගන්න නම් මම මොනවද කරන්න ඕනේ? මෙන්න මේ අංගාට ජීවිතයට ලං කරගන්න කියලා කියනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග 8 මුලින් තියෙන්නේ මොකක්ද? සම්මා කියන එක. සම්මා කියන්නේ යහපත් කියන අදහස. එතකොට සම්මා කියලා පැහැදිලි කරලා මේ විදිහට බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා තමන්ගේ ලෝකේ දකින විදිය නිවැරදිව දකින්න සම්මා දිට්ඨි. යහපත් සංකල්පනා ඇති කරගන්න. යහපත් වචන කතා කරන්න.
යහපත් දිවි පැවැත්මක් ඇති කරගන්න කියලා බුදුහාමුදුරුවෝ මේ අංග 8 පැහැදිලි කරනවා. ඒ අංග 8 අනුගමනය කරන කෙනාට මොනවද ලැබෙන්නේ? ආර්ය භාවය ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? ආර්ය භාවය ලැබෙනවා. එතකොට ආර්යත්වයේ ලැබෙනකොට තමන්ගේ ජීවිතයට ප්‍රතිඵලත් ලැබෙන බව බුදු පියාණන් වහන්සේ මතක් කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගෙන යනකොට අපිට මේ ලෝකේ තමන්ගේ තියෙන කෙලෙස් නැමැති කුණු ටික අයින් කරන්න පුළුවන්. මොනවද අයින් කරන්න පුළුවන්? කෙලෙස් කුණු ටික අයින් කරන්න පුළුවන්. කොහෙද කෙලෙස් කුණු තියෙන්නේ? තමන්ගේ සිතේ තියෙන්නේ. එතකොට තමන්ගේ සිතේ තියෙන කෙලෙස් නැමැති කුණු ටික අපිට ටිකෙන් ටික අයින් කරන්න හේතු වෙනවා මොන ප්‍රතිපදාවද? මේ ආර්ය ප්‍රතිපදාව. එනම් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ආර්ය ප්‍රතිපදාව ජීවිතයට ලං කර ගන්න ඕනේ. එහෙම ලං කර ගන්න කෙනාට කෙලෙස් නැමැති කුණු ටික අයින් වෙනවා. ඒ අයින් වෙලා අපේ ජීවිතේ පියවරෙන් පියවර ටිකෙන් ටික අපේ දියුණුව කරා යනවා. ඒ දියුණුව කරා යද්දී කෙලවර වෙනවා කොහෙද? කෙලවර වෙන්නේ කොහෙද? නිවනින් කෙලවර වෙනවා. එතකොට ඒ සඳහා තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පාරමී කියන වචනේ පැහැදිලි කරනවා. පාරමී කියන්නේ කෙලවරට ගෙනියනවා කියන අදහස. කෙලවරකට ගෙනියනවා. පාර කියලා කියන්නේ කියන්නේ පරතර කියන අදහස මේ පාරමී කියලා කියන්නේ. ඒතර පරතරක තමයි කොහෙද? අපේ ශාසනය උගන්වන නිවන. ඒතර නිවන කරා ගෙනියන්න හේතු වෙන ප්‍රතිපදාවට තමයි පැහැදිලි කරන්නේ ආර්ය ප්‍රතිපදාව. එතකොට ආර්ය ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එතකොට ආර්ය ප්‍රතිපදාව දියුණු කරනකොට අපේ සිත දවසින් දවස අපිට දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම කරුණු ටිකක් පැහැදිලි කරන්නේ තම තමන්ගේ නුවණේ හැටියට තේරුම් ගන්න මහන්සි ගන්න එකපාරටම සමහර අයට හිතෙයි මේ මොකක්ද මේ කියන්නේ කියලා කීප වතාවක් හරි අහලා ඔබ තේරුම් ගන්න මහන්සි ගන්න. එතකොට මේ නිවන කරා යද්දී නිවනටපත් වෙනකොට අපේ නිවන පියවර කීපයක් තියෙනවා. නිවනට ගමන් කරන පියවර කීපයක් තියෙනවා. ඒ නිවනට ගමන් කරන පියවර වශයෙන් පැහැදිලි කරනවා සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි, අරහත් කියලා. මේ කියන පියවර ටිකක් තියෙනවා. එතකොට මේ පියවරයන් වලටපත් වෙන්න පුළුවන් වෙන්නේ මොනව අනුගමනය කරොත්ද? අර කියපු ප්‍රතිපදාව අනුගම. මොකද්ද ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපිට යන්න පුළුවන් මේ සෝහං ආදී පියවරයන් වලට යන්න පුළුවන්. සෝහං ආදී පියවර තව තවත් අපිට දියුණු කරගෙන යනකොට සෝහං ආදී පියවර අපිට තව තවත් ඉස්සරහට දියුණු කරගෙන යන්න අපිට හේතු වෙන කාරණා බුදු පියාණන් වහන්සේ දහමේ දක්වනවා. ඒ කාරණා තමයි කරුණු 7ක් පැහැදිලි කරනවා. ඒ කරුණු 7 විස්තර කරන්නේ සිත පිරිසුදු භාවයේ ඇති වෙනවා. සිතේ පිරිසුදු භාවයේ ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. සිත පිරිසුදු කරගන්න හේතු වෙන කාරණා 7ක් තියෙනවා. ඒ කරුණු වලට කියනවා සප්ත විසුද්ධිය කියලා පැහැදිලි කරනවා. මොකක්ද? සප්ත විසුද්ධිය. සප්ත කියලා කියන්නේ 7 කියන එකට විසුද්ධිය. පිරිසුදු වෙන්න හේතු වෙනවා. මොකක්ද? සිත පිරිසුදු වෙන්න හේතු වෙන කාරණා 7ක් පැහැදිලි කරනවා. ඒකට කියනවා සප්ත විසුද්ධිය කියලා කියනවා. සමහරව අහලත් ඇති සප්ත විසුද්ධිය ගැන මීට පෙරත් අපි බලමු ටිකක් තමන්ගේ නුවණ හැටියට තේරුම් ගන්න මහන්සි අරගෙන. සප්තවිසුද්ධිය කියලා කිව්වහම එකපාරටම සමහර අයට ටිකක් ගැඹුරු වචනයක් කියලා හිතේ මේ විසුද්ධිය කියන වචනේ. විසුද්ධිය නැත්නම් සුද්ධි කියලා කියන්නේ පිරිසුදු භාවය. විසුද්ධි කියලා කියන්නේ මනවින් පිරිසුදු භාවයේ ඇති කරගන්නවා. මොනවද අපි පිරිසුදු කරගන්න ඕනේ? සිත. එතකොට සිත විතරද අපි නිතර පිරිසුදු කරන්නේ මොනවද? නිතර පිරිසුදු කරන්න මහන්සි ගන්න මොකද්ද අපි? මේ මගේ කය. උදේ ඉඳලා හවස වෙනකන් අපි පිරිසුදු කරන්න මහන්සි ගන්න මොකද්ද? ශරීරය පිරිසුදු කරගන්න. සිත ගැන හිතන්නේවත් නෑ සමහර. අනේ එහෙම දෙයක් කරන්න ඕනේද? හැබැයි එහෙම වැඩි හරියක් පරිසරයේ සමාජයේ කතා කරන්නේත් මොනව පිරිසුදු කරන්නද? කය පිරිසුදු කරන දේවල් තමයි පරිසරයේ තියෙන්නේ.
අපි දැන් නගරයට යනකොට නගරේ හැමතැනම තියෙන්නේ මොනවද පිරිසුදු කර? කය පිරිසුදු කරන හැටි, කය සරසන හැටි, කය එක එක දේවල් කයට දෙන හැටි, මේවා තමයි වැඩි හරියක් පිරිසුදු වෙන්න තියෙන්නේ කය. ඇත්තටම මම දැක්කේ නෑ සමහර තැන් කොහෙවත් දැක්කේ නෑ මේ සිත පිරිසුදු කරන්න අපේ තැනට එන්නේ කියලා බෝඩ් එකක් ගහලා නෑ. ඒතර වැඩි හරියක් තියෙන්නේ මොනවද? අපි කය පිරිසුදු කරන්න, කය සැරසන්න එන්න, කයේ සැරසීමට එන්න. ඔබේ කයට තියෙන මොනවා හරි අවශ්‍යතා තියෙනවා නම් මෙතෙන් එන්න කියලා අන්න අපිට දැක්කේ මොනවද? වැඩි හරියක් අපි මේ කයේ පිරිසුදුකම විතරයි. කයේ පිරිසුදුභාවයේ තියෙන්නත් ඕනේ. අපි කියන්නේ ඒක එපා කියලා කයත් අපි දැන් චූටි ළමයෙක් වුණත් හොඳට පිරිසුදු වෙන්න ඕන. අම්මා සමහරවිට චූටිම කාලේ අපි පිරිසුදු කරන්න අපිට බැරි කාලේ ටික කාලයක් යනකොට අම්මට කරදරයක් අපි පිරිසුදු කරන එක නිතරම ඊට පස්සේ අප විසින්ම අපි පිරිසුදු කරගන්න. මොකද උදේ පාන්දර නැගිට්ටාම කය අපිරිසුදු වෙලා තියෙන. ඒ අපිරිසුදු කය අපි මොකද කරන්නේ? අපි විසින්ම පිරිසුදු කරගන්න මහන්සි ගන්න. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මගේ කය වගේ කය විතරක් නෙවෙයි සිතත් ඒ විදිහට අපිරිසුදු වෙනවා. කයට එන කුණු ගෑවෙන්නේ කොහෙන්ද? කයට එන කුණු ගෑවෙන්නේත් මේ බාහිරින් තියෙන ඒවා. බාහිරින් තියෙන ඒවානේ. කය දැන් ඔන්න මෙතන මොනවා හරි කුණු තියෙනවා නම් කොහේ හරි තැනක අපි අසුදු පාට වස්ත්‍රයේ වාඩි වෙනකොට සමහරවිට කුණු ගෑවෙන්න පුළුවන්. අන්න කයේ කුණු ගෑවෙන හැටි. නේද? සමහරවිට පිරිසිදු කරලා නැත්නම් අන්න කුණු ගෑවෙනවා අපි. ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ මතක් කරනවා සිතෙත් අපේ කුණු ගෑවෙනවා. දැන් සිතෙත් කුණු ගෑවෙන චූටි ළමෙන්ගෙත් එහෙමයි සිතේ කුණු ගෑවෙනවා. දැන් සමහරවිට අයියට වැඩි අම්මා කතා කරොත් එහෙම ඕ මල්ලිට විතනවා අම්මා මට ආදරේ නැහැ. ඊට පස්සේ අම්මත් එක්ක මල්ලි සමහරවිට බැන ගන්නවා, සමහරවිට ගහන්න යනවා. එහෙම. සමහරවිට අක්කට විතරයි ඔක්කොම අම්මා කියන්නේ මට කියන්නේ මොනවද කියලා ඔන්න ඊට පස්සේ නංගි අම්මට මොන හරි කියනවා. එහෙම සමහරවිට අයියා විතරයි හොඳ අම්මා අපි කවුරුවත් හොඳ නැහැ කියලා ඔන්න දැන් මේ විදියට මොකද්ද වෙන්නේ? කයට එන නරක දේවල්, කියන්නේ සිතට එන නරක සිතුවිලි තමයි අර ප්‍රකාශ කරන්නේ. ඒතර කය වගේම මනසත් මොකද වෙන්නේ? සිතත් මොකද වෙන්නේ? සිතත් අපිරිසිදු වෙනවා. මොන වගේන්ද අපිරිසිදු වෙන්නේ? බාහිරින් ආපු දේවල් නිසාමයි. බාහිරින් එන දේවල්ම නිසායි ඔබේ සිතත් අපිරිසිදු වෙන්නේ. කය අපිරිසිදු වෙන්නේත් එහෙමයි. බාහිරින් එන දේවල් නිසායි. බාහිරින් එකතු වෙච්ච දේවල් දැන් අපේ ශරීරය බාහිර ක්‍රියාකාරීත්වය නිසා තමයි අපි කය දවසින් දවස අපිරිසිදු වෙන්නේ. එතකොට මේ සිතයි කයයි දෙක එහෙම අපිරිසිදු භාවයක් වෙනවා. එතකොට සිත අපිරිසිදු වෙන්න හේතු කාරණා රාශියක් තියෙනවා වගේම කයත් අපිරිසිදු වෙන්න මේ පරිසරයේ හේතු තියෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩි හරියක් දේශනා කරන්නේ දහම තුල මේ කය අපිරිසිදු වෙන්න හේතු වගේම සිත අපිරිසිදු වෙන විදිහයි වැඩි හරියක් පැහැදිලි කරන්නේ. මොකද කය ගැන බුදුහාමුදුරුවෝ එච්චර මහා ගොඩක් විස්තර කරන්නේ නැහැ. මොකද කය අපිට කය පිරිසිදු කරගන්න උපදෙස් දෙන අය ගොඩක් ඉන්නවා. වැඩි හරියක් ඒ උපදෙස් දෙන්න ගොඩක් උපදේශකලා ඉන්නවා. කය හදාගන්න හැටි, කය පිරිසුදුව තියාගන්න හැටි වෛද්‍යවරු ආදී හැමදෙනාම එතන ඉන්නවා විශාල පිරිසක්. හැබැයි සිත පිරිසුදු කරගන්න උපදෙස් දෙන අය හරි අඩුයි. බුදු පියාණන් වහන්සේ උපදෙස් දුන්නේ මොනවටද? මේ කය නෙවෙයි සිත පිරිසුදු කරගෙන ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? ඒකයි උන්වහන්සේගේ දේශනාවේ විශේෂත්වය. දැන් මෙතනදී විස්තර කරනවා තමන්ගේ ජීවිතයේ මේ සිත පිරිසුදු කරගෙන ඉදිරියට යනකොට ඔබට දියුණු කරන්න පුළුවන් පියවර 4ක් තියෙනවා. ඒ පියවර 4 තමයි මම මතක් කළේ සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියලා. මේ පියවර 4. එතකොට මේ පියවර 4 දියුණු කරන්න අපිට ඕනේ මොනවද? කරුණු 7ක් ඕනේ. ඒකට කියන සප්තවිසුද්ධිය කියලා පැහැදිලි කරනවා. මොකක්ද සප්තවිසුද්ධිය? මම ඒ කරුණු කීපේ ටිකෙන් අපි ටික හරි විස්තර කරලා බලමු වෙලාවේ හැටියට අවස්ථාවේ හැටියට. එතකොට කරුණු වශයෙන් ගත්තාම කරුණු 7ක් තියෙනවා. මොනව පිරිසුදු කරන්නද මේ? සිත පිරිසුදු කරන්න. කය ගැන මෙතන කතා කරන්නෙම නැහැ. හැබැයි කය ඕනේ අපිට. කයත් ඕනේ, සිතත් ඕනේ. මේ තියෙන්නේ කයයි සිතයි දෙකම අපිට තියෙන්නේ. කය පිරිසුදු කරගන්න කතාව නෙවෙයි කියන්නේ සිත පිරිසුදු කරගන්න හේතු වෙන දේ. දැන් මේ සිත පිරිසුදු කරගන්න හේතු වෙන මේ සප්තවිසුද්ධියේ පළවෙනි එක තමයි මොකක්ද? සීල විසුද්ධිය.
මොකක්ද? සීල විසුද්ධිය. සීලය කියලා කියන්නේ සිල් කියන කිව්වහම අපි ගොඩක් දන්නවා සිල්. මොනවද සිල් කියලා කිව්වහම පන්සිල්, අටසිල්, දසසිල්, ආජීවස්තමක සීලය, නවාංග උපෝසත සීලය, ඒ වගේම සාමණේර දස සීලය ඔය විදිහට ගොඩාක් පැහැදිලි කරනවා. එතකොට සිල් වලින් කරන්නේ මොකක්ද? මොනවද පිරිසුදු කරන්නේ සිල් වලින්? සිල් වලින් පිරිසුදු කරන්නේ කය. බුදුහාමුදුරු කය ගැන විස්තර කරපු තැන. සිල් වලින් පිරිසුදු කරන්නේ මොකද්ද? කය පිරිසුදු කරන්නේ. මගේ කයට වෙන්න තියෙන වැරදි දේවල් වළක්වන එක තමයි සීලයෙන් කරන්නේ සීල විසුද්ධිය. සිල් වර්ග පිළිබඳව. එතකොට ඒක තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. සිල් පිළිබඳව දීර්ඝ විස්තර අපිට සඳහන් කරන්න පුළුවන්. සීලේ තියෙන අවස්ථා දෙකක්. මොකක්ද අවස්ථා දෙක? සීලේ තියෙන දැන් හැම ශික්ෂාපදයක්ම බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ දක්වනවා. එකක් තමයි තමන් ජීවිතේ සමාදන් වෙන්න දේවල් තියෙනවා සීලේ. ඒ වගේම වැළකෙන්න දේවල් තියෙනවා. දැන් අපි එකක් උදාහරණ වශයෙන් බලමු. සීල විසුද්ධිය දක්වනවා මම කවදාකවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම මම සමාදන් වෙනවා. මොකක්ද? මම සත්වයන්ට ආදරය, දයාව, කරුණාව දක්වනවා. දැන් චූටි ළමයිනුත් ඉන්නවා සමහර අය ඇත්තටම කූඹියෙක් වැටිලා හිටියත් වතුර කෝප්පෙට යා කූඹියාට ගොඩේ එන්න මොනවා හරි දෙයක් තියලා එයා කූඹියන් නිදහස් කරනවා. කිසිදාක එහෙම ඝාතනයක් කරන්නේ නැහැ. සමහරලට සතෙක් වැටලා ඉන්නව මොනවා හරි එකට ගන්න බෑ යාට. මොනවා හරි දෙයකට උඩට එන්න යාට හරි ගස්සලා මාවතක් හදනවා. නේ තමන් වළකිනවා වගේම අනිත් අයට ජීවත් වෙන්න අයිතිය ලබලා දෙනවා. ඒක තමයි සීලේ තියෙන අවස්ථා දෙක. වැළකීම සහ සමාදානය. ඒක සීලේ තුල සිද්ධ කරන දෙයක්. සීලේ වර්ග කිරීම විස්තර කරනවා. ඒතකොට සිල් වලින් කරන්නේ මොකක්ද? පිරිසිදු කරනවා ඉස්සරවම මොනවද? තමන්ගේ කය පිරිසිදු කරනවා සිල් වලින්. බුදු පියාණන් වහන්සේ සිල් වලින් කරේම මොකක්ද? කය පිරිසිදු කරන්නේ කයයි වචනයයි. පිරිසුදු කරනවා. සංවරය ඇති කරනවනේ සීල විසුද්ධිය ඇති වෙනවා. ඒතකොට සීල විසුද්ධියෙන් කය පිරිසුදු වෙනකොට තව ඉස්සරහට තමන් දෙවෙනි අංගයේ වශයෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන මොනවද? කය පිරිසුදු වෙලා ඉස්සරහට යනකොට කියන්නේ සීලයෙන් තමන් පිරිසුදු වෙලා ඉදිරියට යනකොට තමන් ළඟ තවත් දෙවෙනි පියවරට මම යනවා. මොකක්ද දෙවෙනි පියවර? සප්ත විසුද්ධිය දෙවෙනි එක. ඒක තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. චිත්ත විසුද්ධිය කියන්නේ තමන්ගේ සිත පිරිසුදු කරගන්න ඕනේ. දැන් කය විතරක් නෙවෙයි සිතත් පිරිසුදු කරගන්න ඕනේ. සිතට පහළ වෙන දේවල් මොනවද? අපිට සිතේ ඇති වෙන දේවල් මොනවද? ඒ සිතේ ඇති වෙන සිතට බාධා වෙන කරුණ වශයෙන් පැහැදිලි කරනවා නීවරණ ධර්ම පහක්. සිතට බාධා කරනවා. නිවනට බාධා කරනවා. ඒක මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මේ විදියට කාරණා පහක් විස්තර කරනවා. චූටි මායට නම් තේරෙන්නේ නැතුව ඒවා. කාමච්ඡන්ද කියන්නේ කාම වස්තුන් වලට කැමැත්ත. දකින හැම දෙයකටම කැමති සමහර අය. කාමච්ඡන්ද. ව්‍යාපාද කියන්නේ දැඩි තරහව. කතා කරන්න බෑ, මොනවත් කියන්න බෑ, වදින්න බෑ කොහෙවත් අන්න තරහව. පොඩ්ඩක් වරදින්න බෑ තරහව. ව්‍යාපාද. තීන මිද්ද කියලා කියන්නේ කය සහ සිතේ අලස බව. මොන හරි වැඩක් කියව ගමන් අම්මා මෙහෙමයි අමාරුයි මට දැන් කරන්න බෑ පස්සේ කරන්නම්. අනේ කය අලසයි සමහරලාට. සිතත් අලස වෙනවා. උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ සමහරලාට සිත සංසුම් භාවයක් නැහැ. දැන් මේ කතා කරාට වෙන ලෝකයක තමයි සමහර අය ඉන්නේ. සංසුම් කරන්න බෑ සිත. සමහරු කියනවා එහෙම හමුදුරෝ දැන් මම කතා කරාට මට විවිධ දේවල් කල්පනාවට එනවා. එතකොට නොසන්සුන් භාවයක් සිතේ තියෙනවා. ඊට පස්සේ විචිකිච්ඡා කියලා කියනවා සැකේ පහළ වෙන. ඉතින් මේවා තමයි මගේ සිතට බාධක වෙන දේවල්. අන්නේන බාධක කියන දේවල් මට අයින් කරගන්න මම මොනවද කරන්නේ? මගේ සිතේ පිරිසිදු භාවය ඇති කරන්න මහන්සි ගන්න. ඒ කියපු පංච නීවරණ ධර්ම අයින් කරන්න මං උත්සාහ ගන්නවා. මොකද ඒව මට බාධක වශයෙන් තියෙන දේවල්. එතකොට සංසුන් කරගන්න මං ගොඩක් මහන්සි ගන්නව මොනවද? තමන්ගේ සිත. එතකොට තමන්ගේ සිත සංවර කරගන්න, පිරිසුදු කරගන්න මට ඕනේ දේ තමයි
චිත්ත විසුද්ධිය ඕනේ. සීලයෙන් කය සංවර වුණා වචනය. චිත්ත විසුද්ධියෙන් සංවර වෙන්නේ සිත. නැත්නම් සංවර වෙච්ච නැති සිත බුදු පියාණන් වහන්සේ මතක් කරන කවුරු වගේ? දේශනාවේ දක්වනවා සංවර වෙච්ච නැති සිත අර කැලේ ඉන්න කුළුහරකෙක් වගේ කියලා පැහැදිලි කරන්නේ. කැලේ ඉන්න කුළුහරකා එයාට නිදහසේ ඕන තැනක යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා කැමති විදිහට එයා ගමන් කරනවා. එතකොට කුළුහරකගේ ස්වභාවය තමයි කැමති දේවල් වලට යනවා. බුදු පියාණන් වහන්සේ මතක් කරනවා මේ කුළුහරකා අල්ලලා කවුරු හරි කෙනෙක් බැඳිනවා නම් ගහක අන්න එයාගේ සංවර භාවය ඇති වෙනවා. දවසක් බුදුහාර උපමාවක් පැහැදිලි කරන මිනිස්සෙක් ලණුවක් අරගෙන යනවා මේ හරකෙක් අල්ලන්න ඕනේ කියලා. කවුද? මිනිස්සෙක් යනවා කුළුහරකෙක් අල්ලන්න. එයා කරන්නේ මොකක්ද? ලණුව අරගෙන ගිහිල්ලා ලණුවේ එක පැත්තක් මද්දක් හදලා කුළුහරකා යන මාවත දිහා බලාගෙන ඉන්නවා. ඒ මාවත දිහා බලාගෙන ඉඳලා හිමීට ලණුව පාත් කරනවා මද්ද හදලා. කුළුහරකා දන්නේ මොකක්ද මේ කියලා. අවසානයේ මද්ද වැටෙනවා මෙයාගේ කරට. කරට වැටුණට පස්සේ මෙයා මොකද කරන්නේ? එකපාරට බය වෙලා බලනවා මොකක්ද මේ කියලා. හැබැයි ඒකේ ලණුවේ අනිත් පැත්ත ගහේ බැඳලා මිනිස්සේ හිමීට බහැලා ඈතටලා බලාගෙන ඉන්නවා. දැන් මෙයා ගියේ මොනවටද? කුළුහරකා අල්ලන්න ගියේ. හැබැයි අල්ලන්නේ විදිහත් හරියට මෙයා ක්‍රමයේ දැනගත්තා. දැන් මොකද කරන්නේ කුළුහරකා? දැන් මෙයා කරන දේ තමයි හරක බලනවා මෙච්චර කාලයක් මට මෙහෙම දෙයක් වුණේ මොකක් හරි මට වෙලා තියෙනවා කියලා. මෙයා මොකද කරන්නේ? දැන් ටිකක් බයේ වේගෙන් යනවා. කොච්චර යයිද? අර ලණුව දිග තියෙන තාක් එයා කුළුහරකා යනවා. ඊට පස්සේ මොනව කරයි? කෑ ගහලා කියයිද අනේ මම මේ බැඳලා ඉන්නේ මං ලිහලා දාන්න කවුරුවත් නැද්ද මගේ යාළුවෝ කියලා කිව්වට කියන්න බෑ ඒ කට්ටියට එහෙම. එයා මොකද කරන්නේ? දැන් එයාට නිදහස් වෙන්න ඕනේ. එයාට නිදහස් වෙන්න ඕන නිසා එයා මොකද කරන්නේ? එයා මේ ගහ වටේම කැරකෙනවා. ගහ වටේ කැරකිලා කොහාටද ආවේ? ලණුව ගහ වටේ එතිලා මුලටම දැන් හරකා ඉන්නේ ගහ ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් එයා හිර වෙලා ඉන්නේ. කියන්නේ ගහට දැන් ගහ ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේ කියනවා තමන්ගේ සිතත් මේ විසිරීලා තියෙන සිත සංවර කරන්න තමන්ගේ ජීවිතේට ඒ සංවරය ඇති සිතට සංවර කරන්න සිත සංවර කරගන්න හේතු වෙන්නේ මේ භාවනාව සිතේ පිරිසුදු භාවයට. අන්න චිත්ත විසුද්ධිය යටතේ විස්තර කරනවා. එතකොට මම මගේ ජීවිතේ නිවන කරා යනකොට මට කාය කියන්නේ තමන්ගේ කය පිරිසුදු කරගන්න සීලය පිරිසුදු කරගන්නවා වගේම සීලේ සමාදන් වෙනවා වගේම නිවන කරා යන්න හේතු වෙන දෙවෙනි එක තමයි චිත්ත විසුද්ධිය කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා තුන්වෙනි කාරණය. තුන්වෙනි කාරණේ වශයෙන් පැහැදිලි කරනවා බුදු පියාණන් වහන්සේ මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය වගේම තමන් බොහොම අවධානයෙන් කතා කළ යුතු කාරණයක් තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. දිට්ඨි කියලා කියන්නේ තමන් මේ සිත හොඳට දැන් පිරිසුදු කරගෙන ඉන්නේ. සිත පිරිසුදු කරගෙන සිතෙන් දකින්න ඕනේ. මොනවද දකින්න ඕනේ? තමන් සිතෙන් දකින්න ඕනේ මොනවද දිහාද? මම සිතෙන් දැකීමක් ඇති කරගන්න. හැබැයි දකින්න දේ මොනවද වෙන්න ඕනේ? පිරිසුදු වෙන දෙයක් දකින්න ඕනේ. මොනව පිරිසුදු වෙන? සිත පිරිසුදු වෙන දෙයක් දකින්න ඕනේ. ඒතර සිත පිරිසුදු වෙන්නේ මොනවගෙන්ද? මේ ලෝකය කොහොම දැක්කට පස්සේද? මේ ලෝකේ යථාර්ථය දැක්කට පස්සේ යථාර්ථය දකින්නකොට තමයි සිතේ පිරිසුදු භාවය එන්නේ. එතකොට මේ ලෝකේ යථාර්ථය දකින්න එක විස්තර කරන්නේ කොහොමද? දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට දිට්ඨි විසුද්ධියෙන් පැහැදිලි කරනවා මොකක්ද? මගේ ලෝකේ මන් දැක්කේ කොහොමද? මගේ ශරීරයේ සකස් වෙන්න හේතු වෙච්ච දේ මොනවද? මොනවද මේ හේතු වෙලා තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ අභිධර්මයේ උගන්වනවා මගේ සිත සකස් වෙන්න හේතු වෙලා තියෙන්නේ මොනවද? නාම සහ රූප කියන දේවල්. නාම සහ රූප. ඒතර මගේ සිත සකස් වෙන්න, මගේ ජීවිතේ සකස් වෙන්න, මට දර්ශනේ පහළ වෙන්න මගේ ජීවිතේ සකස් වෙලා තියෙන්නේ නාම සහ රූප කියන දෙකෙන්. ඒතර නාම සහ රූප කියන දෙක තමයි මම යථාර්ථයේ බලන්න මහන්සි ගන්න. නාම කියලා කිව්වේ. නාම කියලා කියන්නේ මගේ ශරීරයේ සකස් වෙනකොට සිතක් මට තියෙනවා. ඊට පස්සේ රූප කියලා කියන්නේ
රූප කියලා කියන්නේ මේ මගේ ශරීරයේ අනිත් අංග. නාම සහ රූප. දැන් මැරෙනකොට මොකද වෙන්නේ? මැරෙනකොට වෙන්නේ මොකක්ද? රූපේ හැමම තියෙනවා. මොකද්ද නැති උනේ? නාමේ නැති වුණා. නාම කියන්නේ සිත නැති වුණා. එතනින් පස්සේ ඕන දෙයක් මැරිච්ච කෙනාට කරන්න පුළුවන් නේද? දැන් සාමාන්‍යයෙන් සිත තියෙනවනම් බෑ කරන්න අපිට. අන්න නාම සහ රූප කියන මේ දෙක ගැන මං නිවැරදිව දකින්න මහන්සි ගන්නවා. ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. එතකොට දිට්ඨි විසුද්ධියේදී පැහැදිලි කරනවා නාම සහ රූප දකින්නවා මම. නාම සහ රූප දකින්න විදිහ පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ. නාම සහ රූප දකින ආකාරය පැහැදිලි කරද්දී උන්වහන්සේ මතක් කරනවා මේ දැන් මගේ සිතට පහළ වෙන දේවල් සිතුවිලි පහළ වෙනවනේ. දැන් මගේ සිතට ලෝභය පහළ වෙනවා. ලෝභ කියන්නේ සිතුවිල්ල. කන සිතට පහළ වෙනවා. මම ලෝභය ගැන මන් දකිනවා. ඒ පහළ වෙන සිතුවිලි පිළිබඳව දකින්න ආකාර ආකාර හතරක් පැහැදිලි කරනවා. ඒ ආකාර හතර තමයි ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා. මෙන්න මේ අවස්ථා හතරෙන් දකින්න කියලා කියනවා. මගේ සිතට පහළ වෙන විවිධ දේවල් දකින්න කියනවා මෙන්න මේ විදිහට. කොහොමද? ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා. ලක්ෂණ කියලා කියන්නේ මට දැන් ලෝභයක් පහළ වුණා. ලෝභය කියන එක මට පහළ වුණා. අන්න මම ඒ ස්වરૂපේ දැක්කා. කොහොමද ලෝභේ? මේක මගේ කියලා මම මොකද කරන්නේ? නම් ලියලා කාටවත් අල්ලන්න දෙන්නේ ලං වෙන්න එපා. මේ මගේ කොටස, මේ මගේ කෑල්ල. අන්න මට ලෝභය පහළ වුණා. දැන් අන්න මම දකිනවා. මට මේ පහළ වුණේ මොකක්ද? මට ලෝභයක් පහළ වුණා. අන්න ස්වરૂපේ මම දැක්කා. ඒ තමයි ලක්ෂණ කියලා කියන්නේ. රසය. රසය කියන්නේ ලෝභේ හටගත්තට පස්සේ මම ලෝභයත් එක්ක කරන දේවල් කෘත්‍ය. ලෝභේ හටගත්තට පස්සේ මම මොකද කරන්නේ? ඒකෙන් ටිකක් මං කිප්පු කෑමක් කියලා. කෑමෙන් මගේ කෑම ටික මං වෙන් කරගත්තා. ඊට පස්සේ දැන් ටික ටික කාකා රස බලනවා. අන්න මං රසය විඳිනවා. මම ලං කරගත්ත දේ මං ටිකෙන් ටික දැන් අනුභව කරනවා. අන්න මං ලෝභී සිතුවිල්ලක් මට ආවේ. ලෝභයෙන් රැස් කරගත්ත දේ සමහරලට දවස් ගාණක් මං ඒ කෑමක් කියමුකෝ අපි උදාහරණයක්. කෑම ටිකෙන් ටික මං කනවා. කාටවත් දෙන්නේ නෑ. දෙන්න කැමතිත් නෑ. අන්න රසය මං විඳිනවා. ඒකේ රසය. ඊට පස්සේ පැහැදිලි කරනවා තමන්න මේ පච්චුපට්ඨාන කියලා කියන සිතට දැනෙනවා මට දැන් මේ පහළ වෙලා තියෙන්නේ මොකද්ද? මට ලෝභයක් පහළ වෙලා තියෙන්නේ. ඒ ලෝභය පහළ වෙච්ච නිසා තමයි මට මේවා ලං කරගන්න මට හිතුනේ. නැත්තම් මට මෙහෙම හිතෙන්නේ නැහැ. එතකොට මං අන්න දැනගන්නවා ටිකෙන් ටික. මගේ සිතට ආපු දේවල් මං දකිනවා. ඊට පස්සේ පදට්ඨාන කියනවා මේ ලෝභය ඇති වෙන්න ආසන්න හේතු මොනවද? මට ආසන්න හේතුව තමයි මොකද්ද? මම දැක්කට පස්සේ මට ආසාව ඇති වුණා. මට ඒව ආසාව ඇති වුණා. ආසන්න හේතු ඒවා. ඊට පස්සේ මොකද කළේ? ඒක ලස්සනයි කියලා හිතුණා. මගේ ළඟට ගත්තා. මං කබඩ් එකේ ඇතුලේ දාලා තියාගෙන මං බල ඉන්නවා. චූටි ළමෙන්වත් ඒක තියෙනවා එහෙම. ඒතර බුදුහාමුදුරුවෝ මතක් කරන මෙන්න මේ සිතට හටගන්න දේවල් පිළිබඳව තමන් දකින්න ආකාරය දිට්ඨි විසුද්ධියෙන් දකින්න කියලා කියනවා. එතකොට මගේ සිතට ආපු දේවල් සියල්ල මම මෙන්න මේ කියපු කාරණා හතරට මම බලන්න ඕනේ. ඒ බලන ආකාරය තමයි පැහැදිලි කරන ලක්ෂණ, රසය, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන වචනයෙන් පැහැදිලි කළේ. එකපාරටම සමහරුන්ට ඒක තේරෙන්නේ නැතුව ඇති. ටිකෙන් ටික තේරුම් ගන්න මහන්සි ගන්න. එහෙනම් සිත පිරිසුදු කරගන්න මාවත් නැත්තම් නිවන කරා යන්න පුළුවන් මාවත් හතක් පැහැදිලි කරනවා. ඒ තමයි සප්තවිසුද්ධිය. එකෙන් දැන් අපි කරුණු තුනක් පැහැදිලි කළා. එකක් තමයි සීල විසුද්ධිය, අනිත් එක තමයි චිත්ත විසුද්ධිය, අනිත් එක තමයි දිට්ඨි විසුද්ධිය. එතකොට දිට්ඨිය තුල පැහැදිලි කරනවා මම මේ දැක්කේ මම මේ අල්ලාගත්තේ නාමසා රූප ටිකක් මං අල්ලාගත්තේ. මං එකතු කරගත්තේ ඒ ටිකක් මේ. අන්න දිට්ඨිය තුලේ. ඊට පස්සේ හතරවෙනි එක පැහැදිලි කරනවා කාංකා විතරණ විසුද්ධිය කියනවා. කාංකා විතරණ කියන්නේ කාංකා විතරණය කියලා කියන්නේ සැක සහිත තියෙන සැක හිතන්න පුළුවන්. දැන් මං හිතනවා මට මේ ලෝභය හටගත්තේ මොනව නිසාද? කොහොමද මට ලෝභය ආවේ? මට ලෝභය එන්නේ හේතු මොනවද? මං අන්න සැක සංකා පහළ වෙනවා. මට විතරක්ද ලෝභය ආවේ? මේ ලෝකේ අනිත් අයට නැද්ද? අනිත් ළමයින්ට ලෝභයක් නැද්ද මෙහෙම? එතකොට ලෝභයෙන් වෙච්ච දේවල් මොනවද?
මම උදාහරණයක් මේ කියන්නේ. ඒතර අන්න අර වගේ සැක සංකා මට එනවා. ඒ සැක සංකා එනකොට මට අන්න කාංකා විතරණ විසුද්ධියේ මම මොකද කරන්නේ? අර සැකේ දුරු කරන්න මහන්සි ගන්නවා. දැන් මම ඊට පස්සේ හොයනවා මේ නාම රූප ධර්ම ටිකක් තමයි මේ ඔක්කොම ඇති කරලා තියෙන්නේ. ඒතර නාම රූප ධර්ම ඇති කරන්නේ මොනවගෙන්ද? හේතුඵල ධමෙන් කියලා මං තේරුම් ගන්නවා. ඒකට කියන පටිච්ච සමුප්පාද කියලා කියනවා. මොකක්ද? පටිච්ච සමුප්පාද කියලා කියනවා. එතකොට හේතුඵල ධම එකතු වෙලා තමයි මේ නාම රූප හැටගෙන තියෙන්නේ. මෙච්චර කාලයක් මේ සසර දිගේ ආවේ අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය නාම රූප පත්‍ය සලආයතන කියලා විදියට එකින් එකට සම්බන්ධ වෙලා තියෙන අර දන්වැලක පුරුක් වගේ කියලා කියන්නේ. එහෙම සම්බන්ධතාවයෙන් තමයි මෙච්චර කාලයක් මේ ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. අන්න මම කාංකා විතරණ විසුද්ධියෙන් මම හොයනවා මට සැකේ ආපු දේවල් මං හොයා ගන්නවා. ඒ හොයාගද්දී මට තේරෙනවා මට මේ ආවේ මොනවද මේ ආවේ මං සැකයෙන් මං බලපු නිසා. වෙන දේවල් නෙවෙයි සැකයෙන් බලන්න. අපි වැඩි හරියක් බලන්න ලෝකයේ දේවල් සැකයෙන් බලන්න. ලෝකයේ දේවල් නෙවෙයි තමන්ගේ සිතට එන දේවල් දිහා බලන්න ඕනේ. සිතට ආපු දේවල් මොනවද? එතකොට මට ආවේ මේ කාංකා විතරණ විසුද්ධියේ මම බලන්නේ මොනවද? නාම රූප ධර්ම වල ස්වરૂපේ කොහොමද හටගත්තේ? ඇයි මේ විදියට මේ සසරේ ආවේ? ඒ සසරේ ආවේ අර හේතුඵල සම්බන්ධතාවය නිසා කරන පටිච්ච සමුප්පාද න්‍යායමම තේරුම් ගන්න මහන්සි ගන්නවා. ගැඹුරු කාරණා ටිකක් මේ කියන්නේ. ගැඹුරු කියන්නේ සමහර අය අලුතෙන් අහපු ඒවා බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල්. ඒ විදිහට මම ක්‍රමානුකූලව ඒවා දකින්න මම මහන්සි ගන්නවා. අතීතේ මම පැවතුනේ මොනව නිසාද? අතීතෙත් තිබුණේ හේතු. වර්තමානෙත් මේ හේතුඵල ධම යන්නේ. අනාගතේට හෙට දවසටත් මට බලපාන්නේ මොනවද? හේතුඵල ධම. අද කරන දේවල් එකතු වෙලා තමයි හෙට. අද කෑම කාපු නිසා තමයි හෙට මම පවතින්නේ. අද නිරෝගී වෙන්නේ ඊයේ පිරිසුදු හිටිය නිසා. ඊයේ මහා නරක දේවල් කෑවනම් මහා විස සහිත දේවල් කෑවනම් මගේ ජීවිතේ විනාශ වෙනවා. අන්න පැහැදිලි කරනවා. එතකොට මේ විදිහට මගේ ජීවිතේ සීල විසුද්ධියෙන් පටන් ගන්න ක්‍රමානුකූලව යනකොට කාංකා විතරණ විසුද්ධියේ පැහැදිලි කරන හතරවෙනි එක සැක සංකා පහළ වෙනවා මගේ සිතේ හටගත්ත දේවල් ගැන. ඒක ක්‍රමානුකූලව තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඊට පස්සේ පස්වෙනි එකේදී පැහැදිලි කරනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පැහැදිලි කරන්නේ මට මේ මාර්ගය හොයාගෙන යනකොට මම බැහැර කරන්න දේවල් මට තියෙනවද? එතකොට මේ මඟ මොකක්ද? මේක මම මේ සැක සංකා උපදවගෙන මම ඉස්සරහට යනකොට මට තියෙන මාවත මොකක්ද? මම දකින්න ඕනේ කොහොමද? මඟ මොකක්ද? නිවැරදි මඟ මොකක්ද? වැරදි මාර්ගයක් තියෙනවද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒකයි. එතකොට මේ ලෝකේ හටගත්ත දේවල් දිහා මම දකින්න මාර්ගයක් මං හොයා ගන්න ඕනේ. ඒ මාර්ගයේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ මාර්ගය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පැහැදිලි කරනවා. මේ නාම සහ රූප කියන දෙක පිළිබඳව ත්‍රිලක්ෂණයෙන් බලන්න. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් දකින්න කියනවා. නාම සහ රූප කියන මේවා. එතකොට මේ විදිහට ත්‍රිලක්ෂණයෙන් බලන එක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා පැහැදිලි කරන්නේ. ඊළඟ එක පැහැදිලි කරනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා කියලා කියන්නේ මම මේ ත්‍රිලක්ෂණය අනුව බලද්දි මං ඉස්සරහට යනකොට මට ප්‍රතිපදාව දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය යටතේ විස්තර කරනවා තමන්ගේ ජීවිතය තුළ ප්‍රතිපදාව දියුණු කරන්නේ කොහොමද? ඒකෙදී පැහැදිලි කරනවා ඥානයන් මම දියුණු කරගන්න ඕනේ. එකක් තමයි උදයව්වේ ඥානය. උදයව්වේ කියන්නේ හට ගැනීම සහ විනාශය මම දකිනවා. මගේ මෙච්චර කාලයක් තිබ්බ දේවල් හටගත්තා විනාශ වුණා. අන්න මම ඒ ප්‍රතිපදාව තුළ ඥානය දියුණු කරන හැටි මම දකිනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය එක තමයි 6 වෙනි එක. ඊට පස්සේ මේ ඥානය දියුණු කරගෙන ඉස්සරහට යනකොට ඥාන දර්ශන විසුද්ධිය කියන ඒ තමන්ගේ ඥානයේ උත්තරීතර නිවන කරා යන්න තමන්න ඥානයන් පහළ වෙනවා. සට අසාධාරණ ඥාන බුද්ධත්වයේ කරා හේතු වෙන ඒවා. ඒ විදිහට ඥානයන් පහළ වීම සිද්ධ වෙනවා. එතකොට ඥාන පහළ වීම එතකොට ක්‍රමානුකූලව මේ නිවනට යන මාවතේදී සිත පිරිසුදු කරගන්න ආකාරය කියන කරුණු තමයි මේ සප්තවිසුද්ධියෙන් අපිට පැහැදිලි කරන්නේ.
තොර බුදු පියාණන් වහන්සේගේ බෝධි අංග ධර්ම පිළිබඳව විස්තර කරද්දිත් මේ අංග කාරණා 37ක් විස්තර කරනවා. ඉතින් ඒ මෙතනදී පැහැදිලි කරන්නේ තමන්ගේ ජීවිතය තුළ කය පිරිසුදු කරගෙන සිත පිරිසුදු කරගෙන නිවන කරා යන්න මාවත තමයි මෙතනේ සප්තවිසුද්ධිය යටතේ පැහැදිලි කරන්නේ. සප්තවිසුද්ධිය කියන්නේ කාරණා 7ක් තමන්ගේ ජීවිතයට පිරිසුදු භාවය ඇති කරගන්න ලං කරගන්න කියලා. අපි නැවතේ සප්තවිසුද්ධිය මතක් කළොත් එහෙම අපිට ඒක ගොඩක් මතකයට එනවා. සීල විසුද්ධිය, සිල් වලින් මම පිරිසුදු වෙනවා. චිත්ත විසුද්ධිය, මගේ සිතට එන නරක දේවල් මං අයින් කළ සිත පිරිසුදු කරගන්න. මගේ සිතට නරක සිතුවිලි එනවා, ඒ දේවල් මං අයින් කළ සිතට හොඳ සිතුවිලි මං ලං කරගන්න. දැන් අද වෛද්‍ය විද්‍යාවේ පවා පැහැදිලි කරන්නේ ඔබට රෝගී තත්වයන් වලදී වැඩි හරියක් ඔබට කය වගේම මනසත් නිදහස් කරගන්න කියලා උපදෙස් දෙනවා. වෛද්‍යතුමාලා එතුමාලා උපදෙස් දෙනවා. ඔබට සමහරලට පිත වැඩි වෙන්න පුළුවන්, ඔබට සමහරලට සෙම වැඩි වෙන්න පුළුවන්, ඔබට වාතය වැඩි වෙන්න පුළුවන්. මොකද මේ සිතේ පාලනයක් නැති නිසා. අන්න චිත්ත විසුද්ධිය. ඊට පස්සේ දෘෂ්ටි විසුද්ධිය කියලා කියන දිට්ඨිය දර්ශනේ දකින්න විදිහ තේරුම් ගන්න මහන්සි ගන්න. කොහොමද දකින්න ඕනේ? ඒ දකින්නකොට ඔබට කාංකා විතරන සැක සංකා පහළ වෙන්න පුළුවන්. මම දැක්ක විදිහ වැරදිද? අන්නේ සැක සංකා වලින් මම දැක්ක නිවැරදිව දකින්න ඕනේ මොනවද සැකේ? ඊට පස්සේ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන මග සහ නොමග කියන වැරදි දේ වැරදි මාර්ගයකටද මම ගියේ. නෑ මම යන්නේ ඕනේ මාර්ගයේ මම දකින්නවන්නේ නිවැරදි මාර්ගය තමයි ත්‍රිලක්ෂණයෙන් මම මේවා දිහා දකින්න එක. ඊළඟට තමයි පටිපදා ඥාන දර්ශන. මෙහෙම ඉදිරියට යනකොට ප්‍රතිපදාව තුළ එකින් එක ඥානයන් පහළ වෙනවා. ඒ ඥානයන් මෙතනදී විස්තර කරන්න වෙලාව නෙවෙයි. ඒ ඥානයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. ඒ ඥානයන් විවිධ විදියට එකක් තමයි උදයව්වේ ඥානය පහළ වෙනවා. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය විවිධ වූ ඥාන සම්භාරයන් පහළ වෙන හැටි විස්තර කරනවා. අන්න මම ඉදිරියට සිත දියුණු කරගෙන ඉස්සරහට යනකොට මට ලැබෙන දේවල්. එහෙම ලැබිලා ඉදිරියට තව යනකොට මගේ ඥාන දර්ශන විසුද්ධිය මගේ නිවැරදි වූ ඥාණයෙන් මේ ලෝකේ මට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි සෝවහන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන தત્ත්වය. අරහත් தત્ත්වයට පත් වෙනකොට තමයි මට ඥාන දර්ශන විසුද්ධිය හොඳටම පහළ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මේ සප්ත විසුද්ධිය තුල විස්තර කරනවා. එතකොට සප්ත විසුද්ධිය ඇත්තටම තමන්ගේ ජීවිතේ නිතර හොයලා මහන්සි ගන්න, හොයලා කාරණා හොයාගන්න ගොඩක්ම තමන්ගේ ජීවිතේ ඉගෙන ගත යුතු කාරණා 7ක් තමයි අපි ඔය කතා කළේ. පිරිසිදු භාවය ගැන කතා කළේ. පිරිසිදු වෙන්න ඕනේ කය වගේම සිතත් පිරිසිදු වෙන්න ඕනේ. කය අපිරිසිදු කරන්නේ තමන් විසින්මයි, බාහිරින් එන දේවල්මයි. සිතත් පිරිසිදු කරන්නේ බාහිරින් ගන්න දේවල් වලින්මයි. ඒකට මේ ඔක්කොම ටික එකතු කරගෙන මම මේ යන ගමන තුල මගේ පිරිසිදු භාවය බාහිරින් පිරිසිදු කරන එක, කය පිරිසිදු කරන එක අම්මා කරයි. හැබැයි සිත පිරිසිදු කරගන්නේ කවුරුවත් කරන්නේ නෑ. සිත පිරිසුදු කරගන්න එක කල යුත්තේ කවුරු විසින්ද? තමන් විසින්මයි. ඒ සඳහා තමයි අපේ බුදු පියාණන් වහන්සේ මේ විදිහට දහම් කාරණා වලින් දවසින් දවස තමන්ගේ ජීවිතයට එන බාධක මොනවද? ඒ හිරිහැර මොනවද? සිතට එන නරක දේවල් මොනවද? හොඳ දේවල් මොනවද? අන්න ඒවා දකින්න එක තමයි මේ සප්ත විසුද්ධියේ යටතේ විස්තර කළේ. ඉතින් මම හිතනවා මේ කාරණා ටික අද දවසට ප්‍රමාණවත් වෙයි කියලා. පැයකට පමණ ආසන්න වේලාවක් දහම් කාරණා කීපයක් ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කළේ තමන්ගේ ජීවිතයේ සැනසීම සඳහා. බුදුහාමුදුරන්ගේ දහම ත්‍රිපිටකයේ වශයෙන් කොටස් 3කට බෙදෙනවා පිටක වශයෙන්. මොකක්ද පිටක? සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය. ඒතර විනය පිටකය කියලා දෙන්නේ කයේ සංවරය, නැත්නම් කයේ වචනේ සංවරය විනය කියලා කියන්නේ. පාසලෙත් විනය තියෙනවානේ. විනය කියන පැහැදිලි කරන්නේ ඒක සංවර භාවය. බාහිර කයේ සංවර භාවය විනය. විනය පිටකයේම ශික්ෂාපද පැහැදිලි කළේ. සූත්‍ර පිටකයෙන් පැහැදිලි කළේ තමන්ගේ ජීවිතයට හේතු වෙන දහම් කාරණා, සරල දහම් කාරණා විස්තර කළේ සූත්‍ර පිටකේ. අභිධර්ම පිටකේ තමයි විස්තර කරන්නේ මොනවා ගැනද? මේ අපි කතා කරපු නිවන කරා හේතු වෙන දියුණු කළ යුතු මොනවා ගැනද? සිත ගැන තමයි අභිධර්මයේ උගන්වන්නේ. එතකොට අපි හොයන්න ගොඩක් මහන්සි ගන්නේ මොනවා ගැනද? මේ විනය පිටකයේ, සූත්‍ර පිටකයේ විතරයි. හැබැයි අභිධර්මයේ තමයි අපි ගොඩක්
හොයන්න මහන්සි ගන්න ඕන. මොකද අභිධර්මයේ හොයන මහන්සි ගන්න කෙනාට තමයි Tamanට ලැබෙන්නේ මොකක්ද? නිවන ලැබෙන්නේ. අභිධර්මයේ කියලා කියන්නේ ධර්මස්කන්ධ වලින් භාගයක්ම අභිධර්මයේ තියෙන්නේ. 84000ක් ධර්මස්කන්ධ වලින් 42000ක්ම තියෙන්නේ මොනවද? අභිධර්ම පිටකේ ධර්මස්කන්ධ. අනිත් 42000 තමයි දෙකට බෙදලා තියෙන විනය පිටකයට සහ සූත්‍ර පිටකයට කියලා. එතකොට අපි ගොඩක් අධ්‍යයනය කරන්න මහන්සි ගන්න ඕනේ විනය සූත්‍ර වගේම අභිධර්ම පිටක. මොකද අභිධර්ම පිටකේ තමයි තමන්ගේ සිත ගැන කියන්නේ. සිතේ ස්වභාවය ගැන කියන්නේ. ඒ නිසා ඔබේ සිතේ ස්වභාවය දැනගන්න ඔබ නිතර ඒ අභිධර්මයේ අධ්‍යයනය කරන්න මහන්සි ගන්න, අභිධර්මයේ පිළිබඳව අහන්න මහන්සි ගන්න, ඒවා ප්‍රායෝගික ජීවිතයට ලං කර ගන්න මහන්සි ගන්න. මම හිතනවා මේ අද දවසේ දේශනා කරපු දේශනාවත් ජීවිතේ පිටි